පහුගිය දවසක අපේ පොඩි පුතාගේ පන්තියේ ටීචර් කතා කරලා මට කියනවා කුරුල්ලන්ට කෑම දාන කුරුළු ලෑල්ලක් පන්තියට අවශ්‍යයි කියලා. ඉතින් මේකේ නම කුරුළු ලෑල්ල වුණාට අපි හැමෝම දන්නවා මේකට දැම්මට පස්සේ ලේන්නු කපුටෝ මයිනෝ හැම සතෙක්ම ඇවිල්ලා මේකෙන් ආහාර ගන්න පුරුදු වෙනවා. ඉතින් ඒක නිසා මම බොහොම ආසාවෙන් බාරගත්තා මේක නිර්මාණය කරලා දෙන්න. ඉතින් මට ඕන වුණා හැමතැනම තියෙන කුරුළු ලෑලි වලට එහා ගිහිල්ලා පුංචි නිර්මාණයක් කරලා මේක අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙන විදියට බොහොම හුරුබුරුටි කුරුළු ලෑල්ලක් නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒක නිසා මම ලස්සන නිර්මාණයක් කරා. ඉතින් එහෙමනම් මේ ඔයගොල්ලෝ දකින්නේ මේ නිර්මාණයේ වැඩ කටයුතු. ඉතින් වීඩියෝ එක ඉතාමත් කෙටි කරගන්න ඕන නිසා මම මේක කතා කරන අතරතුරේම ඔයගොල්ලන්ට පෙන්වන්න සලස්වනවා. ඉතින් ඇත්තටම මොකද අපි ආහාර වේලක් ගත්තත් අපි කැමති ඒකට අවුවෙන් වැස්සෙන් බාධා වෙන්නේ නැතුව ඒ කන කෑම ටික කන්න. ඉතින් ඒ වගේම තමයි සතා සිව්පාව වුණත් කැමති ඒ විදිහට ආහාර ගන්න. ඉතින් පිළිවෙලට ආහාර ගන්න. ඉතින් ඒක නිසා මේ වගේ කුරුළු ලෑල්ලක් මම හදන්න තීරණය කරා. ඉතින් මේ හදාගෙන යන විදියට බොහොම ලස්සන නිර්මාණයක් ආව අවසාන ප්‍රතිඵලය. මොකද මම මේක පෙන්වන්නේ යම් කිසි කෙනෙක්ට මේකෙන් යම් කිසි දෙයක් හිතට ගන්න පුළුවන්. සමහරවිට මේ වගේ දෙයක් ගෙදර හදලා මිදුලේ යම් කිසි ගහ ගාව සවි කරන්න හිතෙන්න වෙන්න පුළුවන්. ඉතින් මොකද බොහොම සරලව මේ දේ කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලලා හිතා ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් අඹලෑලි වලින් වගේ නැත්තම් ගෙදර තියෙන ඕනම ලෑල්ලකින් ලී වර්ගයකින් හදන්න පුළුවන් මේක. ඉතින් ඔන්න ඔය විදියට හදාගෙන ගිහිල්ලා අවසාන ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි පුංචි වහලක් සවි කරලා තියෙනවා. ඒ වගේම ආහාර වැටෙනවට පොඩි කව එකක් වටේට දාලා අනිත් එක සත්තු බය වෙන්නේ නැති වෙන්න පොඩි කව එකක් තියෙනවා. ඒ කට්ටියන්ට එතකොට එළියේ දේවල් එයාලට පේන්නේත් නැහැ. අනිත් එක තමයි දූවිලි වැස්සෙන් ආරක්ෂා වෙනවා මේක. ඒ වගේම තමයි බොහොම පිළිවෙලට එයාලට දෙන කෑම තියලා තියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපේ ගුරුතුමියත් මට එව්වා ලේනෙක් ඇවිල්ලා මේකේ ආහාර ගන්න විදිය. ඉතින් ඒ වගේම මමත් ඉස්කෝලේට ආපු වෙලාවක දැක්කා පොඩි ලේනෙක් ඇවිල්ලා මේකේ ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නෝ දැන්. හදලා ටික දවසකට පස්සේ තමයි මට ඇත්තටම ඉස්කෝලේට යන්න පුළුවන් වුණේ. මේක සවි කරාට පස්සේ ඉතින් මටත් අහම්බෙන් වගේ හම්බුණා. මම හිතන්නේ පුරුදු වෙලා ඇති දැන් සත්තු කුරුල්ලෝ මේකෙන් ආහාර ගන්න. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් මේ වගේ දෙයක් හදන්න. බොහොම හිතට තෘප්තියක් දැනෙන දෙයක් වෙයි මේක. ඒත් එක්කම තමයි මම පුංචි යෝජනාවක් තියෙනවා. ඔයාලට මගේ channel එක තාම මගේ YouTube channel එක subscribe කරන්න බැරුණා නම් ඒකත් subscribe කරන්න. ඒත් එක්කම මගේ ගමේ එකා page එක follow කරපු නැති අය ඉන්නව නම් follow කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලා ගන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මොනවා හරි දේවල් තියෙනවා නම් තව මේකට එකතු වෙන්න ඕන දේවල් ඒවත් comment section එකේ සඳහන් කරන්න කියලා මතක් කරනවා. එවනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.